දැනට අවුරුදු කීපයක ඉඳලා ක්ෂුද්‍රජීවීන් ගැන අවධානය ගොඩක් යොමු වෙමින් පවතිනවා කියලා අපට හොඳටම පැහැදිලිව පේන්න තියෙන කරුණක්. ඉතින් ක්ෂුද්‍රජීවීන් ගැන අවධානය යොමු වෙන්න ඔවුන්ගේ යහපත් දේවල් වගේම අයහපත් දේවල් ගැනත් ලෝකයා කතා කරනවා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපේ විද්‍යා විෂය නිර්දේශයටත් මේ ලොකු තැනක් දීලා තියෙන ක්ෂුද්‍රජීවීන් ගැන. ඉතින් ඔයාලත් ක්ෂුද්‍රජීවීන් ගැන ඉගෙන ගන්නවා විද්‍යාව විෂයේදී. ඉතින් ඔන්න මම ක්ෂුද්‍රජීවීන් ගැන සවිස්තර විස්තරයක් ඔයාලට ගේන්න හිතුවා. ඒ අනුව වීඩියෝ කීපයක්ම ඔයාලට ලබා දෙනවා. ඉතින් මුලින්ම අපි දැනගන්න ඉන්න ඕන ක්ෂුද්‍රජීවීන් කියන්නේ කවුද කොහොමද ඒ වගේ විස්තර ටිකක් ඒ කියන්නේ හඳුනා ගැනීම කරගෙන ඉන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එකෙන් මම ක්ෂුද්‍රජීවීන් හඳුනා ගැනීම සම්බන්ධව ඔයාලට කතා කරනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ වලදී බැක්ටීරියා වෛරස් ආදී වෙනත් ඒ කියන්නේ ක්ෂුද්‍රජීවී වර්ග පිළිබඳව වීඩියෝ කීපයකුත් අරගෙන එන්න සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් අපි ක්ෂුද්‍රජීවීන් ගැන මුලින්ම මූලික වශයෙන් හඳුනා ගැනීමක් කරමු. ඊට කලින් අපි ජීවීන් ගැන හඳුනාගෙන ඉන්න ඕනේ. ජීවීන් කියන්නේ සරල විදියට කියනවා නම් පණ ඇති ජීවීන් කියලා ඔන්න පුංචි පන්ති වල ඉන්න ඔයාලා ඉගෙන ගන්න. ඒ වගේම ජීවීන්ගේ ලක්ෂණ ගැනත් කතා කරනවා. ඉතින් මේ පෘථිවි තලයේ ඉන්න ජීවීන් සියලුම දෙනා සතුන්, ශාක, ක්ෂුද්‍රජීවීන් කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදෙන බව ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් මෙතනින් සතුන් සහ ශාක ගත්තොත් ඒගොල්ලෝ පියවියසට පේනවා. නමුත් පියවියසට නොපෙනෙන කට්ටියක් තමයි ක්ෂුද්‍රජීවී. පියවියසට පේන නිසා සතුන් සහ ශාක ගැන අපිට ඉගෙන ගන්න හරිම ලේසි. නිතරම දකින්න ලැබෙන නිසා. නමුත් ක්ෂුද්‍රජීවීන් පියවියසට පේන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ගැන විශේෂයෙන්ම මහන්සිලා අපි හඳුනා ගැනීමක් සිදු කරන්න ඕනේ. දැන් මෙතන මේ ක්ෂුද්‍රජීවීන් දක්වලා තියෙනවා. එහෙනම් ක්ෂුද්‍රජීවීන් කියන්නේ කවුද? ඉස්සෙල්ලත් මං කිව්වා පියවියසට නොපෙනෙන ජීවීන් කියලා. ඒ වගේම තමයි මේ ක්ෂුද්‍රජීවීන් පියවියසට පේන්නේ නැහැ වගේම එක්කෝ තනි සෛලයකින් හැදිලා ඉන්නේ නැත්නම් සෛල කීපයකින් ඔවුන්ගේ ශරීරයේ සමන්විත වෙලා තියෙන්නේ. ඒ අනුව ක්ෂුද්‍රජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කීපයකින් සෑදුන පියවියසට නොපෙනෙන ජීවීන් කියලා අපිට සරල වශයෙන් පැවසිය හැකියි. ඉතින් මේ ක්ෂුද්‍රජීවීන් ඉන්නේ කොහෙද? ඒක ඊළඟට අපි බලමු. ඔවුන්ට ඉන්න විශේෂ වාසස්ථාන තියෙනවද? ඇත්ත වශයෙන්ම ගත්තොත් ඔවුන් ජලය, වාතය, ගොඩබිම කියන ප්‍රධාන පරිසර වර්ග තුනේම දකින්න ලැබෙනවා හැමතැනම. ඒ වගේම තමයි පෘථුවියේ ද්‍රව ප්‍රදේශයේ ඉඳලා සමකය දක්වා තියෙන සෑම පරිසරයකම ඒ කියන්නේ ජලය, වාතය, ගොඩබිම කියන කොටස්වල මේ ක්ෂුද්‍රජීවීන් ඉන්නවා. අඩු වැඩි වශයෙන් ඉන්නවා. දැන් සාමාන්‍ය ජීවීන්ට වාසය කරන්න අපහසු තැන් ඒ කියන්නේ ආන්තික පරිසරවලත් මේ ක්ෂුද්‍රජීවීන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කාන්තාර, ඊළඟට උණු වතුර ලිං වගේ තැන්, ඊළඟට ලවණ සහිත සාගර, ඊළඟට ගැඹුරු පෘථිවි අභ්‍යන්තරයේ තියෙන පාෂාණවල ඔය වගේ ගොඩාක් තැන්වල ක්ෂුද්‍රජීවීන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ක්ෂුද්‍රජීවීන් ඇත්තම කොහොමද දැකගන්නේ? දැන් ශාක සතුන් වගේ මහා ජීවීන් නම් කෙලිම පියවැසට පේනවා. එහෙනම් ක්ෂුද්‍රජීවීන් පියවැසට පේන්නේ නැහැ කියන්නේ ඔවුන් අපි විශේෂ උපකරණයකින් තමයි හඳුනා ගන්න ඕනේ. ගොඩක් අය දැනටමත් දන්නවා මොකද්ද මේ උපකරණය. මේ පාසල් විද්‍යාගාරවල තියෙන සංයුක්ත ආලෝක අන්වීක්ෂ. මේකෙනුත් ක්ෂුද්‍රජීවීන් දල වශයෙන් හඳුනා ගැනීමක් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එවැනි අවස්ථාවක්. ජලයේ නියදියක් කියන්නේ ජලයේ කොටසක් මෙන්න මේ වගේ කදාවකට දාලා අන්වීක්ෂයෙන් නැරඹීම සිදු කරද්දී පේන ක්ෂුද්‍රජීවී කණ්ඩායමක් තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේගොල්ලන්ගේ ශරීරයේ අභ්‍යන්තරය පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් ක්ෂුද්‍රජීවී විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා නම් පේනවා. ඉතින් මීට වඩා පැහැදිලිව බලා ගන්න නම් විශාලනේ ගොඩාක් වැඩි අන්වීක්ෂයක් තමයි යොදා ගන්න ඕන. ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් වුණා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයාගත්තට පස්සේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කරන්නේ අර වගේ කුඩා ජීවී කොටසක් නැත්තම් ජලය වගේ ඒ වගේ දෙයක් මේ අන්වීක්ෂය තුලින් නිරීක්ෂණය කිරීමේදී මෙන්න මේ තිරයෙන් තමයි පැහැදිලිව දකින්න ලැබෙන්නේ. මේ එක ක්ෂුද්‍රජීවියෙක් පෙනෙන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා ශරීර අභ්‍යන්තරයේ පැහැදිලිව දකින්න ලැබෙනවා.
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් තමයි ක්ෂුද්‍ර ජීවීන් සියලුම දෙනා පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට බලමු මේ ක්ෂුද්‍ර ජීවීන් දැන් ඇත්තෙන්ම අපහසු වෙන්නේ දැකගත්තේ ඊට කලින් අතීතයේ ඉඳලා කොහොමද ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ දැනුම වර්ධනය වුණේ? ඒ පිළිබඳ ඉතිහාසය ඊළඟට අපි හොයලා බලමු. ඉතින් අධ්‍යයනයේ පහසුව සඳහා ඒ යුග ඒ කියන්නේ අවදි කීපයකට අපිට බෙදා දක්වන්න පුළුවන්. ඉස්ලාම මුලින්ම පළවෙනි අවධිය තමයි පුරාණ යුගය. ඒ කියන්නේ අන්වීක්ෂය නිපදවන්න කලින් තිබුණ යුගය. එතකොට මේ යුගයේ ක්ෂුද්‍ර ජීවීන් ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඉතින් එක එක විශ්වාස අනුව තමයි ඒගොල්ලෝ ලෙඩ රෝග ගැන වුණත් හිතුවේ. ඒ කියන්නේ ඒ කාලේ රෝග ඇති උනේ නරක වාතය නිසා කියලා කොටසක් කිව්වා. ඒ වගේම තමයි අద్භූත බලපෑම්, භූත බලපෑම්, එහෙම නැත්නම් දෙවියන්ගේ බලපෑම් වගේ දේවල් නිසාත් රෝග ඇති වෙනවා කියලා කිව්වා. දැන් ඔයාලට මේ වෙලාවේ මතක් වෙනවා ඇති දෙවියන්ගේ ලෙඩ කියලා අපේ පැපොල සරම්ප වගේ ඒවා හඳුනා ගැනීමක් කරනවා ලංකාවේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අතීතයේ තිබුණේ. මේ අතරේ රෝමන් දාර්ශනිකයෙක් හිටියා ලුක්‍රිටියස් කියලා. ඊළඟට වෛද්‍යවරයෙක් හිටියා ගැලෙන් කියලා. මේ කට්ටිය කිව්වා රෝග හැදෙන නොපෙනෙන බීජ කියලා දෙයක් තියෙනවා කියලා. ඒක තමයි ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් මුලින්ම ලැබෙන සාක්ෂිය. මිනිසු දැනගත්ත හැටි. ඊළඟට දෙවෙනි යුගයේ බලමු අපි 1600න් පස්සේ කාලේ. මේ කාලයේදී අන්වීක්ෂය දැන් හොයාගෙන තියෙන්නේ. අන්වීක්ෂයෙන් කිරලැබ තුනී පෙත්තක් අරගෙන ඒක අන්වීක්ෂණ නිරීක්ෂණය කරා. එතකොට ෂඩාස්ත්‍ර වගේ කුඩා කුටීර ගණනාවක් මේ පොරොප්ප කෑල්ලේ තියෙනවා දැක්කා. ඒ එක කුටීරයක් සෛලයක් කියලා හඳුනා දීමක් සිදු කරා. කවුද මේ? රොබර්ට් හුක්ස්. දැන් මොහු අන්වීක්ෂණ දිගින් දිගට නිරීක්ෂණ කරා. ඒ අත්දැකීම් මේ මයික්‍රෝග්‍රැෆියා කියන ග්‍රන්ථයෙන් ඔහු ප්‍රකාශයට පත් කෙරුවා. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි ක්ෂුද්‍ර ජීවීන්ගේ පියා ලෙස හඳුන්වනවා මේ ඇන්ටන් වෑන් ලීවන්හොක්. ඉතින් 1670 දී මොහු විසින් ක්ෂුද්‍ර ජීවීන් පළමු වරට නිරීක්ෂණය කරා කියලා වාර්තා වෙනවා. ඊළඟට බලමු අපි තුන්වෙනි අවධියක් ගැන. ඒ කියන්නේ 1800න් පස්සේ මොකද වුනේ කියලා. මෙතෙන්දී අත්දැකීම් කීපයක්ම ගන්න පුණා. 1880 ගණන් වලදී රොබර්ට් කොච් හොයාගත්තා ක්ෂුද්‍ර ජීවීන් මගින් ක්ෂය රෝගය, කොලරාව, ඩිප්තීරියා වගේ ඇන්ත්‍රැක්ස් ඒ වගේ රෝග ඇති කරනවා කියලා. ඊට කලින් ඒ කියන්නේ 1850 ගණන් වලදී ලුවි පාස්චර් හොයාගත්තා ක්ෂුද්‍ර ජීවීන් ආහාර නරක වීමට වගේම රෝග ඇතිවීමටත් හේතු වෙනවා කියලා. එතකොට ඇන්ත්‍රැක්ස්, රේබීස් ඒ කියන්නේ ජලබීතිකා රෝගය වගේ ඒවට ප්‍රතිකාර සොයා ගැනීමකුත් සිදු කරලා තියෙනවා. ඊළඟට බලමු අපි 1900න් පස්සේ යුගය. ටිකක් දියුණු වෙලා තියෙන්නේ. ඔන්න ඩිමිට්‍රි ඉවනෝස්කි ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යමින් හිටියා. ඔහුගෙන් පස්සේ ඒ පරීක්ෂණ තවත් ඉදිරියට ගෙනිච්චා මේ මාටිනස් බෙරිනක් කියන විද්‍යාඥයා. ඒ අනුව ඔහු වෛරස් ලෝකයට හඳුනා දීමක් සිදු කරා. වෛරස් පිළිබඳව. මොකද අනෙක් ක්ෂුද්‍ර ජීවීන්ට වඩා වෛරස් ගොඩාක්ම කුඩායි. දැන් අනික් වෛරස් බැක්ටීරියා වගේ ඒවා ආලෝක අන්වීක්ෂණයෙන් යන්තම් පෙනුනත් වෛරස් එහෙමවත් පේන්නේ නැහැ ආලෝක අන්වීක්ෂණයෙන්. වෛරස් පැහැදිලිව බලා ගන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයම ඕන. එවැනි තත්ත්වයක් තියෙද්දි තමයි මේ මාටිනස් බෙරිනස් මුලින්ම වෛරස් නිරීක්ෂණය කරේ. ඊළඟට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පෙනිසිලින් කියන ප්‍රතිජීවකය හොයාගත්තා. ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධ පරීක්ෂණ මගින්. දැන් බලමු අපි ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධ භාවිතයන් මොනවද කියලා. භාවිතයන් ගැන කතා කරනකොට ඇත්තම මානව සංස්කෘතියට වගේම සෞඛ්‍යයට වැදගත් වෙනවා මේ ක්ෂුද්‍ර ජීවීන්. ඉතින් ආහාර පැසවීමට ඕන වෙනවා. බේකරි ආහාර, ඊළඟ විනාගිරි නිෂ්පාදනය වගේ තෙලිච්ච සම්බන්ධ කර්මාන්ත ඔය වගේ අවස්ථාවලදී ආහාර පැසවීමට මේ ක්ෂුද්‍ර ජීවීන් ඉමහත් මෙහෙයක් කරනවා. ඊළඟට අපද්‍රව්‍ය පිරිබාදු කිරීමටත්, ඉන්ධන පිරිබාදු කිරීමටත් ක්ෂුද්‍ර ජීවීන් ලොකු සේවයක් කරනවා. ඊළඟට තව
එන්සයිම ඊළඟට අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංයෝග නිපදවන්නත් මේ ක්ෂුද්‍ර ජීවීන් ඕන වෙනවා. දැන් ඒ ප්‍රයෝජන තවත් ස්වභාවික වෙන ප්‍රයෝජනයක් තමයි ක්ෂුද්‍ර ජීවීන් මගින් පස සාරවත් කිරීම සිදු කරනවා. ඒ වගේම දිරපත් කිරීම වැනි පරිසරයට ඉමහත් මෙහෙයක් සිදු කරනවා මේ ක්ෂුද්‍ර ජීවීන් සමහර වර්ග වලින්. නමුත් මිනිසා ක්ෂුද්‍ර ජීවීන් අහිතකර දේවල් වලටත් යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ ජෛව විද්‍යාත්මක අවි ජෛව ත්‍රස්තවාදයේ සඳහා භාවිතයන් මේ ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදු කරන ප්‍රවණතාවයකුත් වර්තමානයේ තියෙනවා. කර්මාන්ත සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතයේ වාසි මොනවද අවාසි මොනවද? ඒ ටික බලමු ඊළඟට. වාසි. එක වාසියක් තමයි වර්ධන වේගය ගොඩාක් වැඩි. ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය ගොඩාක් වැඩි. ඒ නිසා කර්මාන්තවලට භාවිතා කරන්න ගොඩක් අය පෙළඹුණා. සාමාන්‍ය කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කිරීමේදී අධික උෂ්ණත්වය, අධික පීඩනය වගේ තත්ත්වයන්ට භාජනය කිරීමෙන් තමයි නිෂ්පාදන සිදු කරන්නේ. ඒ අනුව අධික ශක්තියක් අවශ්‍ය වෙනවා ඒ ආකාරයෙන් නිෂ්පාදන කරනකොට. නමුත් ඔයාලා දන්නවා ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න ප්‍රශස්ත උෂ්ණත්වයක් තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ සෙල්සියස් 25 සිට 30 දක්වා ඔන්න ඔය වගේ උෂ්ණත්ව පරාසයක් වගේම සාමාන්‍ය තෙතමන තත්ත්වයක්, පීඩන තත්ත්වයක් තමයි ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා කර්මාන්ත වලට යොදා ගැනීමේදී අධික උෂ්ණත්වයක්, පීඩනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ලොකු වාසියක්. මොකද ශක්තිය පිරිමහන්නත් පුළුවන්. අනවශ්‍ය ලෙස රත් වීම වගේ දේවල් වලට ශක්තිය අනවශ්‍ය ලෙස වැයවීමත් අවම කරගන්න එක ලොකු වාසියක් කර්මාන්ත ක්ෂේත්‍රයේ. ඊට පස්සේ තව එකක් තමයි ලාභදායී අමුද්‍රව්‍ය ඉක්මනින්ම ඵල බවට පත් කිරීම සිදු කරනවා. ඊළඟට කාර්මික නිෂ්පාදන කරනකොට ශ්‍රමය අධික වශයෙන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නකොට ඒ විදිහට අධික ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පරිසර දූෂණයත් ගොඩාක් අවමයි ක්ෂුද්‍ර ජීවීන් මගින් නිෂ්පාදනය කරනකොට. මොකද සාමාන්‍ය නිෂ්පාදනවලදී අපචාලය ඊළඟට වායු දූෂණය වීම ඔය වගේ දේවල් ගොඩක් සිද්ධ වෙනවා. නමුත් ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරද්දී ඒ වායු දූෂණය, ජල දූෂණය වගේ දේවල් ගොඩාක් අවම වෙනවා. ඊළඟ තව ලොකුම වාසියක් තමයි සාමාන්‍ය දැනුමක් තියෙන පුද්ගලයෙකුට උනත් ඉතා පහසුවෙන් මේ කර්මාන්තයක් ආරම්භ කිරීමේ හැකියාව තියෙන ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නකොට. හොඳයි. එහෙනම් ඊළඟට බලමු අවාසි තියනවාද මේ ක්ෂුද්‍ර ජීවීන් භාවිතය. මම මුලින්ම අවාසි ටික කියන්නම්, පස්සේ මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි කාර්මික නිෂ්පාදනවලදී වගේ පිරිසිදු බවක් නැහැ. දෙවෙනි එක ඒ කියන්නේ යොදා ගන්න අමුද්‍රව්‍ය වලට සාපේක්ෂව ලැබෙන ඵල ප්‍රමාණය අඩුයි. ඊනට වැඩි කාලයක් ගත වෙනවා නිෂ්පාදන සිදු කරන්න. මොකද ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙලා ක්‍රියා කරන්න ඕන නිසා. ඉතින් මම මෙතනින් සරල උදාහරණයක් ගන්නම්. ඔයාලා අහලා ඇති පොල් ගෙඩිය බින්දිනකොට එන පොල් වතුර පැතරි තැටියකට දාලා තැබුවට පසුව පැය කිහිපයක් නැත්නම් දිනක් පමණ තබනකොට විනාකිරි බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට පැතලි තැටියක පොල් වතුර දාලා තියෙනකොට දවසක් විතර තියෙනට දැන් වාතයත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕන නිසා විවෘතව තමයි තබන්න වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී ඔයාලට පැහැදිලි ඇති දූවිලි හැම වැටෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පිරිසිදු බව ගැන වග වෙන්න බෑ ඒ අවස්ථාවේදී. ඊළඟට පොල් වතුර උඩා ප්‍රමාණයකින් විනාකිරි නිෂ්පාදනය කරන්න අමාරුයි. ඒ කියන්නේ පොල් වතුර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන විනාකිරි ස්වල්පයක් නිෂ්පාදනය කරගන්න. දෙවෙනි අවශ්‍යයත් එතනින් පැහැදිලි වුණා. ඊළඟට අනිත් එක තමයි ඒ පොල් වතුර ස්වල්පයක් වුණත් පැතලි තැටියක දාලා දවසක් විතර තියන්න ඕන විනාකිරි නිෂ්පාදනය වෙන්න නම්. ඉතින් වැඩි කාලයක් ගත වීමක් සිදු වෙනවා. ඔන්න අවාසි මං හිතනවා ඒ උදාහරණයෙන් ඔයාලට පැහැදිලි වුණා කියලා. හොඳයි.
ඊළඟට බලමු අපි ක්ෂුද්‍රජීවීන් මගින් රෝග ඇති කරන්න බලපාන සාධක මොනවද කියලා. එකක් තමයි ව්‍යාධි ජනකයාගේ නිසංග ගුණ. ව්‍යාධි ජනකයා කියන්නේ රෝග බෝ කරන්න. එයාගේ තියෙනවා නිසංග ගුණයක්. දැන් සැපොල වගේ රෝග නම් වේගෙන් මේ බෝවීමක් සිදු වෙනවා. ඒ වගේම ඒක බෝ වුණාම ඒ පුද්ගලයාට ශරීරයට හරි අමාරුයි. මේ දවස් කීපයක්ම ගොඩක් අකර්මණීය වීමක් සිද්ධ වෙනවා ඒ රෝගේ නිසා. ඒ කියන්නේ ඒ අදාළ ක්ෂුද්‍රජීවීන්ගේ ප්‍රචණ්ඩත්වය වැඩි. අධික ප්‍රචණ්ඩතාවයක් තියෙන ක්ෂුද්‍රජීවීන් ඉන්නවා. නමුත් සෙම්ප්‍රතිශ්‍යා වගේ රෝග වල ඒ ප්‍රචණ්ඩතාවය අඩුයි. සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනකොට සාමාන්‍ය කටයුතු කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඊළඟට අනිත් එක තමයි ධාරක ප්‍රතිරෝධය. ඒ කියන්නේ ක්ෂුද්‍රජීවියා වර්ධනය වෙන සත්ත්ව ශරීරයේ ප්‍රතිරෝධය. එහෙම නැත්නම් ක්ෂුද්‍රජීවියාගේ වර්ධනයට ඇතිවන බාධාව. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය වැඩි නම් ක්ෂුද්‍රජීවීන් වර්ධනය වීමට බාධාව වැඩි. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය වැඩි වෙනකොට ක්ෂුද්‍රජීවීන් ශරීරයට ඇතුළු වීම සහ ශරීරයේ වර්ධනය වීම ගොඩක් අඩු වෙනවා. ඊළඟ කතාව තමයි ආසාදනයට සහභාගී වන ක්ෂුද්‍රජීවී මාත්‍රාව. දැන් ඉස්සෙල්ලා කිව්වනේ ප්‍රචණ්ඩත්වයේ වැඩි රෝග කීපයක් තියෙනවා කියලා. ඒ රෝගවලට ඒ ප්‍රචණ්ඩත්වයේ වැඩි රෝගවලට ක්ෂුද්‍රජීවීන් ඊටාම සුළු ප්‍රමාණයක් ආවොත් ඇති. ඒ කියන්නේ සුළු මාත්‍රාවක් තමයි අවශ්‍ය වෙන්නේ ප්‍රචණ්ඩත්වයේ වැඩි වෙනකොට. ඊළඟ තව එකක් තමයි පරිසර සාධක දේශගුණික සාධක. ඒකට මම එක උදාහරණයක් කියන්න. ගොඩක් වෙලාට දැන් පෘථිවි තලය ගත්තාම සමකාසන්නේ කාන්තාර තියෙනවා. පියලි කාන්තාර. ඊළඟ ද්‍රවාසන ප්‍රදේශයේ අධික ශීතලක් තියෙනවා. ඔය පරිසර දෙකේම ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය නිෂේධනය වීමක් වෙනවා. නමුත් ඒ තත්ත්වයන්ට ඔරොත්තු දෙන ක්ෂුද්‍රජීවීන් පමණක් තමයි ඒ පරිසරවල ජීවත් වෙන්නේ. ඊළඟ කාරණේ ධාරකයාගේ පෝෂණ මට්ටම. ධාරකයාගේ පෝෂණය හොඳයි නම් ප්‍රතිශක්තිකරණය වැඩි. එතකොට ක්ෂුද්‍රජීවී ආසාදනය අඩුවීමක් සිද්ධ වෙන ප්‍රතිශක්තිකරණය වැඩි වෙනකොට. ඔන්න ඒ කරුණුත් අපි කතා කරා. ඊළඟට ක්ෂුද්‍රජීවීන් මගින් රෝග ඇතිවීම වැළැක්වීම ගැන කතා කරමු. රෝග ඇතිවීම වළක්වන්න ක්‍රම කීපයක් නිතර භාවිතා කරන අවස්ථා දකින්න ලැබෙනවා. එකක් තමයි තනි පරීක්ෂක ක්‍රමවත් ලෙස භාවිතා කිරීම. ඒ කියන්නේ ආහාර ජලය පිරිසිදුව තබා ගැනීම, ක්‍රමවත් වැසිකිලි භාවිතය, ඒ වගේ දේවල්. ඊළඟට තව එකක් තමයි ප්‍රතිශක්තිකරණ ක්‍රම නිසි ලෙස භාවිතා කිරීම. ඒකත් බහුලව අපේ රටේ සිද්ධ වෙනවා. ඊළඟට රසායනික චිකිත්සාව, ඖෂධ ලබා ගැනීම, ඊළඟට ප්‍රතිජීවක භාවිතා කිරීම. ඔය ක්‍රමවලින් තමයි ක්ෂුද්‍රජීවීන් නිෂේධනය වීමක් සිද්ධ වෙන්නේ. ඔන්න ප්‍රතිජීවක ගැන කතා කරොත් දැන් ප්‍රතිජීවක ලබා දෙන්නේ ක්ෂුද්‍රජීවී වර්ධනය නිෂේධනය කරන්න. ඉතින් අපේ රටේ බහුලව වෛද්‍යවරුන් නිර්දේශ කරන ප්‍රතිජීවක කීපයක් ගැන බලමු. ඒ ප්‍රතිජීවක වලින් ක්ෂුද්‍රජීවීන්ට මොන වගේ බලපෑමක්ද කරන්නේ කියලා. මුලින්ම පෙනිසිලින්. පෙනිසිලින් මගින් දැන් බැක්ටීරියාවන්ගේ සෛල බිත්තියක් තියෙනවනේ. ඒ සෛල බිත්තිය සෑදීම එහෙම නැත්නම් සංශ්ලේෂණය වැළැක්වීම සිදු කරනවා, නිෂේධනය කරනවා. ඊළඟ දෙවෙනි ප්‍රතිජීවකය පොලිමික්ස්. එතෙන්දි කරන්නේ ඒ බැක්ටීරියාවලමයි. බැක්ටීරියාවල පාරගම්‍යතාවයට, ඒ කියන්නේ ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම ඒ හැකියාව වැළැක්වීම සිදු කරනවා. ඊළඟට එරිත්‍රොමයිසින්. බැක්ටීරියාවල ප්‍රෝටීන් සංශ්ලේෂණයක් වෙනවා. ඒතර අන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය මේ ප්‍රතිජීවකෙන් නිෂේධනය කිරීම කරනවා. ඒ කියන්නේ බැක්ටීරියාවේ පැවැත්මට ක්‍රියාකාරීත්වයට බාධාවන් තමයි කරන්නේ. ඊළඟ තවත් බැක්ටීරියාවන්ට බලපෑමක් කරන ප්‍රතිජීවකයක් තමයි කෘත්‍රිම ත්‍රිෆ්ලොක්සයින්. ඒකෙදි වෙන්නේ බැක්ටීරියාවල DNA සංශ්ලේෂණය වැළැක්වීම. ඒ කියන්නේ DNA කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ගෙන යන්නේ මේ DNA වලින්. ඒතර ඒක නැති වුනහම බැක්ටීරියාගේ ඊළඟ පරම්පරාව අසාර්ථක වෙනවා. ඒ හැකියාව තමයි ඔන්න එතෙන්දි නැවතුනේ. දැන් මේ කතා කරේ අපි බැක්ටීරියාවට හානි කරන අවස්ථා ගැන, ප්‍රතිජීවක ගැන. ඊළඟට දිලීරවලට හානි කරන
ප්‍රතිජීවකයක් බලමු. කීටෝකොනෑසෝල් සහ ක්ලෝට්‍රිමසෝල් මේගොල්ලෝ මේ ප්‍රතිජීවක කරන්නේ දිලීරවල සෛල පටල සංශ්ලේෂණය නිෂේධනය කරන එක. හොඳයි. ඊළඟට ඔන්න ප්‍රධාන ක්ෂුද්‍රජීවී වර්ග කීපයක් තියෙනවා. ඉතින් එකක් තමයි බැක්ටීරියා, ඇල්ගී, ඊළඟට දිලීර, ප්‍රොටෝසෝවා, වෛරස්. බැක්ටීරියා කියන්නේ තනි සෛලයක් තියෙන ක්ෂුද්‍රජීවියෙක්. ඇල්ගී ගත්තාම ඒක සෛලික බහුසෛලික ආකාර දෙකම ඉන්නවා. දිලීරත් එහෙමයි. ප්‍රොටෝසෝවා නම් ඒක සෛලිකයි. වෛරස් වල තවත් විශේෂ ලක්ෂණ කීපයකුත් තියෙනවා. මෙතනින් වෛරස් තමයි ගොඩක්ම විශේෂ වෙන්නේ. ඉතින් ඒව ගැන වැඩිදුර තොරතුරු අපි තව වීඩියෝ කීපයකින් හඳුනා ගනිමු. සවිස්තර වාර්තාවක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා.